සමහර වෙලාවට අපි සම්පූර්ණ සූදානමක් ඇතිව ගිහින් යමක් ඉදිරිපත් කරලත් අපිට වරදින වෙලාවල් තියෙනවනේ. හැමදේම තිබිලා හොඳ පසුබිමක් ඇතුවත් අපිට වරදිනවා. ඔබට අත්දැකීම් ඇති. ඇත්තටම ඒ තරම් සූදානම් වුණත් වරදින එක සාමාන්‍යද? හොයලා බලමු. මම සිතාරා කළුආරච්චි. ඕනම වෙලාවක ඕනම උත්සාහයක් ඕනම අරමුණක් අපිට වරදින්න පුළුවන්. වරදින්න හැකි සම්භාවිතාවයක් තියෙනවා. ඒක අසාමාන්‍ය නැහැ. ඒක සාමාන්‍ය තත්ත්වයක්. වරදිනවා කියන එකේ අර්ථය නැත්නම් තේරුම තමයි අපේ ක්‍රියාවලිය ඇතුලේ කොහේ හරි තැනක අපිට මගහැරුණු දෙයක් තියෙනවා කියන එක. යම් අඩුපාඩුවක් තියෙනවා කියන එක. එතකොට ආපස්සට බලන්න පුරුදු වෙන්න ඕනේ මගහැරුණේ මොකද්ද කියලා හොයලා බලන්න. ඊට පස්සේ ඒ මගහැරුණු තැන හදාගෙන ආපහු උත්සාහ කරලා බලන්න අපිට පුළුවන්. ඒක තසාර්ථක වුණොත් කලකිරෙයි, දුක හිතෙයි, අත්හරින්න හිතෙයි, ඇයි මට විතරක් කියලා හිතයි, කරුමේ කියයි, ලැබීම නෑ කියයි, හිතේ අමාරු තියාගනි. ඔය ඔක්කොමත් හරි. ඒ හැඟීම් වලින් ඔබට සුගතියක්, සහනයක් ලැබෙනවද? අන්න ඒක තමයි මෙතනදී අපි අවබෝධ කරගන්න ඕනම දේ. ඔහොම හිතුවට ඔයා සාර්ථක වෙන්නේ නැහැ. අත්හැරියට ජයක් ලැබෙන්නේ නැහැ. උත්සාහය අත්හැරියාම ඔයාට ඇරුණාම වෙන කිසිම කෙනෙකුට පාඩුවක් හෝ අලාභයක් වෙන්නේ නැහැ. මෙහෙම වෙලාවක ඔබ හිතන්න ඕන දේ හැටියට මම යෝජනා කරන්නේ හැමදාම අසාර්ථක වෙන්නේ නැහැ කියලා හිතන එක. එකපාරක් මම ඉන්ටර්විව් එකක් කළා බස්නාහිර පළාතේ ව්‍යවසායිකාවක් එක්ක. Taman හදපු නිෂ්පාදනය 18 වෙනි වතාවට තමයි සාර්ථක වෙලා තියෙන්නේ. 18 වෙනි වතාවට. 17 වරක් ඇය අසාර්ථකයි. ඒ අපරිමිත උත්සාහය නම් අති විශිෂ්ටයි. ඇත්තටම මේ වගේ චරිත අපේ රටට අභිමානයක්, සමාජයට ගෞරවයක්. අද වෙනකොට ඇය බස්නාහිර පළාතේ සේදුම්කාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ව්‍යවසායිකාවක්. 4-5 වෙනි වතාව වෙනකොට ඇයත් මේ වැඩේ අත්හැරියා නම් ඇය මේ වෙන විට වෙනත් ආයතනයක සේවිකාවක් හැටියට වැඩ කරන්න තිබුණා. ඔබටත් එහෙමයි. වැරදුනාට පරදින්න එපා. ආයෙම උත්සාහ කරන්න අඩුපාඩු හදාගෙන. ඔයාගේ පළමු ඉදිරිපත් කිරීම අසාර්ථකද? 2, 3, 4, 10, 11 කලබල වෙන්න එපා. උත්සාහ කළොත් දෛවයටවත් ඔයාව නවත්තන්න බෑ, පරද්දන්න බෑ. ඒකට කරන්න ඕනේ ඔයාව හයිය කරගන්න එක. ඒ කියන්නේ වැරදුනාට පරාජය බාර නොගන්න එක. තමන් කෙරෙහි විශ්වාසය. අරමුණක් තියෙනවා නම්, තමන්ට තමන් ගැන විශ්වාසය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ කියලා ස්ථීර අධිෂ්ඨානයක් තියාගන්න ඕනේ. ඕනෑම මොහොතක පසුබහින එක, කලකිරෙන එක, අත්හරින්න හිතන එක සාමාන්‍ය මිනිස් ස්වභාවය. හැබැයි ඒවාට පසු නොබසින එක දිනන මිනිස්සුන්ගේ ස්වභාවය. අපි ඉන්න ඕනේ අන්නේ දෙවෙනි කණ්ඩායමේ කියලා හොඳට ඔළුවේ තියාගන්න. තමන්ට තමන්ම ගොඩනගා ගන්න හැකි ශක්තිය තමන් විසින්මයි ඇති කරගන්න ඕනේ. වෙන කෙනෙකුගෙන් උත්තේජයක් ඔබට ඇති වෙන්න පුළුවන්. නමුත් ස්ථීර අධිෂ්ඨානය සහ උත්සාහය තමන් තුළ ඇති කරගන්න ඕනේ. ඒ හැඟීම මඩේ හිටවපු ඉන්න වගේ බැනෙන්න බෑ. වෙලාවකට පුළුවන් කියලා හිතෙනවා, වෙලාවකට බෑ කියලා හිතෙනවා. දෙකක් බෑ. එකම දේ මට පුළුවන් කියලා හිතන එක. මේ ලෝකේ බොහෝ ජයග්‍රහණ ලබා ගත්තේ එහෙම හිත ශක්තිමත් මිනිස්සු. ඒ ජයග්‍රහණේ ආධ්‍යාත්මික, ශාස්ත්‍රීය, ව්‍යාපාරික යන ආදී ඕනෑම ක්ෂේත්‍රයක වෙන්න පුළුවන්. නමුත් පරාජයට බය නැති, වැරදුනහම වැටෙන්නේ නැති මිනිස්සු තමයි සමාජය ඇතුලේ චරිත වෙන්නේ. අන්න ඒ නිසා තමන්ගේ අරමුණ ගැනත්, තමන්ට තියෙන හැකියාව ගැනත්, තමන්ගේ ශක්තිය ගැනත් දැඩිව විශ්වාස කරන්න. ඔබට වැරදිනකොට මිනිස්සු උසුළු විසුළු කරයි. ඔබ පරදිනකොට මිනිස්සු hina වෙයි. හැබැයි නොපසු බසින උත්සාහය තියෙනකොට දවසක ඒ මිනිස්සුම ඔයා ගැන කතා වෙයි. දිනපු දවසට ඒ මිනිස්සුම ඔයාට ගරු කරයි. ආත්ම විශ්වාසය ජීවිතේ අංක 1. මේ වීරිය තුලින් ඔයාව අවදි කරගන්නවා කියන්නෙම ඔයාගේ පෞරුෂය ඔප වැටෙනවා කියන එක. ඒ පෞරුෂය ඔයාට අභිමානයක් වගේම ලෝකයට අභියෝගයක් කරන්නත් ඔයාට පුළුවන්. මම වග කියනවා. මේ ශක්තිය ඇති කරගත්තොත් ඔයාගේ ගමන නවත්තන්න මේ ලෝකේ කිසිම ජගතෙකුට බෑ. දැන් කාලේ හරි වෙනස් වෙන්න. ජීවිතය අලුත් කරගන්න. මේ කමිනි ක්‍රාෆ්ට් by සිතාරා.